කියන්නේ ආදරේ පිරිච්ච ඒ වගේම හින්දි සිනමාවට ගොඩාක් ළඟ විදිහට මේ ලස්සන වැඩක් මේක අනිවාර්යයෙන්ම බලන්න වෙනස් වැඩක්. ශලනි තාරකාගේ අලුත්ම නිර්මාණය ගැන මොකද හිතන්නේ? ඇත්තටම සතුටුයි. මොකද එයාගේ අධ්‍යක්ෂණය කරන පළවෙනි මූවි එක. ඉතින් මට ඒකත් එක්ක එකතු වෙන්න ලැබිච්ච එක ගැන සහ ශලනිත් එක්ක වැඩ කරන්න ලැබිච්ච එක ගැන හරිම සතුටුයි. මොකද මගේ මුල්ම ටෙලිනාට්‍යයත් මම රංගපෑවේ ශලනි අක්කත් එක්ක. ඉතින් එදා ඉඳන් අපිත් එක්ක මගෙත් එක්ක තිබිච්ච මේ බොන්ඩ් එක නිසා මට මේ චරිතර කතා කරා මට ලස්සන චරිතයක් හම්බෙලා තියෙනවා. ඉතින් ඔයගලන්ටත් පුළුවන් අනිවාර්ය ප්‍රේමියේ වෙනස්ම ෆිල්ම් එකක් විදිහට දකින්න. කියන්නේ ආදරේ පිරිච්ච ඒ වගේම හින්දි සිනමාවට ගොඩාක් ළඟ විදිහට මේ ලස්සන වැඩක් මේක අනිවාර්යයෙන්ම බලන්න වෙනස් වැඩක්. ශලනි අක්කා ඇත්තටම අපි හිතන්නේ නැති යාගේ වෙනම අධ්‍යක්ෂණයක් ඔයගලන්ට බලා ගන්න පුළුවන්. මට හරි සතුටුයි මේ මූවි එකත් එක්ක එකතු වෙන්න හම්බෙච්ච එක ගැන. මේ වගේ තව ලස්සන නිර්මාණ වලින් අපිට බලන්න පුළුවන් ඉස්සරහට. ඔව් මේ වසරේ ඇත්තටම මම මූවිස් 3ක් කරා. එකක් තමයි ප්‍රේමියේ. අනිත් එක තමයි එදා රෑ. ඊට පස්සේ පිස්සු ෆිල්ම් 3 තමයි මේ වසරේ මම ෂූට් කරපු. ඉතින් හරිම ලස්සන එකිනෙකට වෙනස් මූවිස් 3ක් මේක. ඒ නිසා ඉස්සරහට ඔයගලන්ට බලා ගන්න පුළුවන් ඒ මූවිස් 3න් මාව. Thank you so much. Thank you.